so you can keep me inside the pocket of your ripped jeans, holding me closer till our eyes meet, but you won't ever be alone. හලෝ මගේ ලාස්ට් වීක් එකේ මම කැමතිම දවස් 3ක් තමයි මේ vlog එකේ තියෙන්නේ. මම මගේ යාළුවත් එක්ක ගියා coffee date එකක්. I love coffee dates and deep talks. ඇත්තටම මට අනුව නම් coffee date එකක් යනවා කියන්නෙම stress release වෙන දෙයක්. ඔයාලා දන්නවද කතාවක් තියෙනවා more than coffee it's connection, calm and comfort කියලා. ඔයා ආස දෙයක් ඔයා ආස ටයිම් පීරියඩ් එකේ කරන එක හරිම worth. So take your time, clear your mind and do what feels right for you. You know what guys, love is temporary but shopping bags are forever. Second day එකේ මම ගියා shopping කරන්න. ඇත්තටම boysලා කියන විදියට girlsලාට දවසින් නම් ඇඳුමක් තෝරගන්න බෑ. ඒක ඇත්තටම ඇත්ත. But sometimes it's not about what we buy. It's about the joy, love and little self-care. Okay, back to topic. කොහොම හරි මගේ birthday එකට මට ලැබුණා gift voucher එකක්. හැබැයි මට ඒක collect කරගන්න හම්බුනේ ගොඩාක් late වෙලා. ඉතින් මම ඒක collect කරගන්නයි මගේ යාළුවෝ දෙන්නට gift දෙකක් ගන්නයි one call face එකට ආවා. ඔයාලා දන්නවද අපේ 20s වල තියෙන specialty එක? In our youth, we try, fail, grow and slowly find ourselves. ඉතින් තාමත් ඔයාව හොයාගන්න ගමන් තමයි ඉන්නේ. මම කලින් vlog එකේදීත් කිව්වා smile more, stressless, life is too short. මම තාම vlogs කරන්න අලුත් නිසා මගෙන් mistakes ගොඩාක් වෙනවා ඇති. හැබැයි මම හිතනවා ඒව ඔක්කොම ක්ලියර් කරගෙන මීට වඩා ඉස්සරහට හොඳට vlogs කරන්න මට පුළුවන් වෙයි කියලා. ඒ වගේම මගේ පළවෙනි vlog එක බලපු මගේ යාළුවෝ මට close අය ඒ වගේම මම අඳුරන්නේවත් නැති අය මට ගොඩාක් positive comments දුන්නා. Thank you so much guys for the support. Where are the donut lovers? මම ගොඩාක් ආසයි donut කන්න. මට ඕනම වෙලාවක ඕනම තැනක donut කන්න පුළුවන් හැකියාවක් තියෙනවා. Life gives you a donut, make it double. shopping කරලා ටිකක් මහන්සි නිසා මම ආයෙමත් ආවා coffee එකක් බීලා donut එකක් කන්න. පොඩි පොඩි දේවල් වලින් අපිට සතුට හොයාගන්න පුළුවන් කියලා ගොඩාක් අය කියනවා. හැබැයි ඔයා ඒ දේ try කරලා තියනවද? මම try කරලා තියෙනවා. ඇත්තටම ඒක වෙනස්ම අත්දැකීමක්. ඒ විදිහට තමයි එදා දවස මම ගත කළේ. So guys, don't think too much. Turn the ordinary into something magical. That's romanticize in your life. මේ දවස් තුනෙන් මං ගොඩාක්ම කැමති දවස තමයි මේ දවස. මම ගියා මගේ බැරිස්ටර් එකේ යාළුවෝ දෙන්නෙක්ගේ බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන්න. මගේ මේ ලයිෆ් ටයිම් එකේ මට හම්බුණ හරිම වෙනස් යාළුවෝ තුන්දෙනෙක් තමයි මේ තුන්දෙනා. ගොඩාක් යාළුවෝ අපිට හිටියට අපි වගේම හිතන අපිට ක්ලෝස් වෙන පොසිටිව් එනර්ජි එකක් තියෙන යාළුවෝ අපිට හම්බෙන්නේ රැන්ඩම්. I love being around people I enjoy. ඔයාලා කැමතිම හැරි පොටර් මූවි එකේ හවුස් එක මොකද්ද? මම නම් ඉතින් ග්‍රිෆින්ඩෝ තමයි. මට ඒ කීටක් එක දැක්කම ඇත්තටම පොඩි කාලේ මතක් වුණා. මොකද මම පොඩි කාලේ ඉඳන් හැරි පොටර් බලන්න තාමත් කැමතියි. Guys, I honestly never thought a barista would be the reason I would meet such good people. And honestly, I'm really happy. මම කලින් vlog එකේදීත් කිව්වනේ මාසෙට එකපාරක් මොන හරිම ඇඩ්වෙන්චර් දෙයක් කරනවා කියලා. ඉතින් මුලින්ම අපි ආවා මරීනා මෝල් එකට මේ 90 cinema experience එක කොහොමද කියලා බලන්න. Guys, how do you feel about him?
කොහොම හරි එතන තිබුණු ප්ලේන් මූවි ලිස්ට් එකෙන් අපි පික් කරේ කැනියන් කාස්ට් කියන මූවි එක. මේක විනාඩි 4ක් වගේ පොඩි කාලයක් තමයි තියෙන්නේ. හැබැයි එක්ස්පීරියන්ස් එක නම් next level. මේ ප්ලේන් මූවි එක ගැන ගොඩාක් දේවල් මම කියන්නේ නැහැ. The reason is I don't like to spoil. After that, we went to get lunch, and big thanks to Disney and Sean for the birthday treat. And yep, before going home, we ended up bowling again. මේ vlog එක පුරාවටම තිබ්බේ මම සතුටින් ගත කරපු moments විතරමයි. Enjoy my life in every little way while I can, and I truly hope everyone finds their happiness soon. Late වෙලා හරි තමන් කැමති විදිහට ජීවත් වෙන්න හැමෝටම පුළුවන් වෙන්න කියලා මම wish කරනවා. And bye bye, see you all in the next vlog.